උත්සාහය කියන රසය මොකද ඇති වෙන්නේ දිනු? වීර රසය. හරි. මොකද? දැන් ඊටාම පාඩම් කරලා හොඳට ලියලා ලකුණු හොඳට අරගෙන පන්තියේ පළවෙනියා වෙනවා. ඔන්න උත්සාහයේ වීර රසයක් එනවා. ඔයාලට తాවකාලික වීර රසයක් වෙනවා. හැමෝම කරන මේ ඉස්සරහ ඉන්න එක්කෙනාට පොඩ්ඩක් තට්ටු දාලා විභාගෙ දෙන්නේ. එකේ උත්තරේ කියලා දැන් අහනවා. දැන් උත්සාහ කරන උත්තරේ අහගන්න. හරි? ඔන්න යාළුවා උදව් කරන ඔළුව කහලා එහෙම දෙක. හරි? දෙක. දෙකට හිට ගහලා නිකන් මොකද වීර රසයක් එනවද? ඒක කරන්න එපා. ඇයි? බැරි වෙලාවත් යාළුවා උත්සාහවන්ත වුණාට ඔයා බොරු උත්තරයක් කිව්වොත් වීර රසය එතනම බලු වෙනවා. හරි? පාඩම් කරලයි තමන් උත්සාහ වෙලා වීර රසය ගන්න ඕනේ. තේරුණාද? යම් කිසි දෙයකට උත්සාහවන්ත වුණාම අපිට ලැබෙනවා වීර රසය. තේරුණාද?